Hi guys, RoboCode Networks එකේ අලුත්ම වීඩියෝ එකක් කරගෙන අද මම ආවා. අද අපි වීඩියෝ එකකින් කරන්න යන්නේ පොඩි ඇඩ්වාන්ස් වැඩක්. අද අපි හදන්නේ ස්මාර්ට් වේස්ට් බින් එකක්. එතකොට ඒකදී ස්මාර්ට් වෙන හේතු කිහිපයක් තියෙනවා. මම ඒක ඔයාලට වීඩියෝ එකේ අවසානයේ වගේ කියන්නම්. මොකද අපිට අවුට්පුට් එකත් එක්ක ඒක බලා ගන්න පුළුවන් නේ. ඉන්න වැඩි කතා නැතුව අපි යන වීඩියෝ එක. හරි අපි දැන් ඉස්සෙල්ලාම මේ සෙටප් එකේ ෆිසිකල් කම්පෝනන්ට්ස් ටික අපි කොහොම හරි සෙටප් කරගමු. ඒකට අපිට ඕන බ්‍රෙඩ් බෝඩ් එකක්, OLED ඩිස්ප්ලේ එකක් ඕන, තව ESP32 එකක් ඕන. ඊට බස් ඕන වෙනවා, LEDs ඕන වෙනවා, තව කෝඩ් කරන්න මේ USB කේබල් එකක් ඕන වෙනවා ESP32 කම්පියුටර් එකට කනෙක්ට් කරන්න. ඊට තව ජම්පින් වයර්ස් ඕන වෙනවා. හරි. දැන් මේක කනෙක්ට් කරගන්නේ කොහොමද කියලා බලමු. දැන් මේක පොඩ්ඩක් ලොකු කෝඩ් එකක් ගන්න. එතකොට අපි මේක කෝඩ් කරද්දී මේකේ තියෙන කියන්නේ වයර්ස් එහෙම පින් වලට ESP32 එකේ පින් වලට කනෙක්ට් කරන්න ඕනේ. එතකොට අපිට පින් වලට කනෙක්ට් කරද්දී අපි ඒක කෝඩ් එක විදිහට තමයි කනෙක්ට් කරගන්න ඕනේ. දැන් අපි බලමු එහෙනම් මේක කොහොමද කරන්නේ. මගේ එකේ OLED ඩිස්ප්ලේ එක ESP32 එක කනෙක්ට් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒකට කෝඩ් එක දුන්නම ඇති. අපිට අනිත් එක තමයි දැන් අපි කරගන්නේ. LED එක කොහොමද සෙටප් කරගන්න කියලා බලමු. අපිට මොන පාට LED එකක් ගන්න පුළුවන්. ඊපස්සේ ඒකේ LED අරගෙන අපේ කෝඩ් එකේ තියෙන හැටියට ඒකේ ඇනෝඩ් එක තියන්නේ pin 18. කැතෝඩ් එක කොහොමද තියන්නේ නේ? setup node itu ada catat sampai node itu pin 18 අපිට තියෙන බස් එක. මෙන්න මේ බස් එක තමයි ඔයගොල්ලෝ ගන්න ඕනේ. මේ බස් එක තමයි සෙට් කරගමු මේක. හරි. මේ බස් එකේ අපිට තියෙන විදිහට ඒක අපි දෙන්න ඕනේ. ඒකේ මේ නෙගටිව් කොහොමද මේ ග්‍රවුන්ඩ් එකටනේ. පොසිටිව් එක අපිට දෙන්න ඇවිල්ලා තියෙන්නේ pin 5 වලට. ඒකත් එහෙමම දෙමු. pin 5 තියෙන්නේ pin 18 වලට එහා පැත්තේ හරියටම හරි. අපිට ඊළඟට බස් එක තමයි කනෙක්ට් කරලා තියෙන්නේ. බස් එකේ පොසිටිව් පින් එක තියෙන්නේ අපිට pin 5 වලට. ඊට පස්සේ අපි ඒකේ නෙගටිව් එකක් දෙමු. ඕගොල්ලන්ට ඕනේ නම් මෙතනින් දුර නෙගටිව් එක මේ වගේ දීලා මෙතනින් ඒකට ගන්න පුළුවන්. දැනට මෙහෙම කරමු. ප්‍රශ්නයක් නෑ. හරි. දැන් බලන් ගියම අපේ එක ඉවරයි සාමාන්‍යයෙන් කිව්වා. මොකද OLED එක මේකට කනෙක්ට් කරලා ඊපස්සේ LED එකත් හරි. දැන් අපි මේක කෝඩ් කරමු. ඊට පස්සේ අපි මේක ඉස්සෙල්ලා කනෙක්ට් කරගන්න ඕනේ. कनेक्ट करने के बाद मैं क्या लगाऊं USB सपोर्ट करने पोर्ट टेकड़े बाहर जाओगे लैपटॉप के हरी कंप्यूटर के वाले पेन थी मैं पोर्ट मैं पावर आवा बस අපිට මේ යටින් තෝරන්න දෙනවා ඊට පස්සේ අපි දැන් මේ යන්න ඕනේ තෝණියකට ඔයගොල්ලෝ දන්නද මේ කලින් වීඩියෝ වල තියෙනවා ඉතින් ගිහලා යටින් මේ තෝරන්න අපේ දැන් අපේ කෝඩ් එක න රන් කරලා
බලමු. හරි. ඕගොල්ලෝ දැන් පේනවාද අපේ ෆෝන් එක වැඩ කරනවා. මේ ෆෝන් එක එක සැරයක් තමයි වැඩ කරන්නේ. වැඩ කරාට පස්සේ මේ LED එක ඔෆ් වෙයි. හරි. ඉතින් එච්චරයි. ඊට පස්සේ අපි දැන් මේ කෝඩ් එක ආයෙත් මෙතන ස්ටොප් කරලා එතන රන් කරන්න බලමු. ඔයාලා පේනද මෙතනින් වෙනස් වෙනවා. LED OLED එකේ මෙතනින් වෙනස් වෙනවා. අපි දැම්ම වචන තුන. ඔයගොල්ලෝ මම කෝඩ් එක දාලා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් විදිහට මේ කෝඩ් එකේ තියෙන වචන තුනක් reduce, reuse, recycle. මම කිව්වනේ මුලින් මේක ස්මාර්ට් වෙස්ට් බින් එකක් කියලා. මේක අපිට පෙන්නනවා වෙස්ට් බින් එකේ ඔයගොල්ලෝ මොනවද දාන්න ඕනේ මේ වලට කියලා. අපි දැන් ආයෙ පොඩ්ඩක් රන් කරමුකෝ. එතකොට මේ LED එකක් පස්සේ හදලා තියෙන කියන්නේ සාමාන්‍යයෙන් මේක කැපිලා පේන. ඊට පස්සේ OLED මේ පස්සේ එකෙන් කරන්නේ සවුන්ඩ් එකක් දෙනවා. ඔන්න දැන් බලන්න. ඉතින් වෙනස් වෙනවා. ඊට පස්සේ සද්දයක් එනවා. ඊට පස්සේ පත්. හරි. එහෙනම් මේක තමයි අද වීඩියෝ එක. එහෙනම් හැමෝටම බයි.